මතකින් ඉඩක්කිල්ලලා තුරුලින් ලෙකුම්ගෙන එදා හසරෙන් අවකිතමවා හිටමා ඔයාගේ වෙනවා. හෙලෝ කොහොමද ඉතින්? ඔන්න මට ආසාවක් ආවා මෙන්න මේ වගේ ලස්සන මැටි වලං ටිකක් ගන්න ඕනි කියලා. ඔන්න ඉතින් මට හම්බුණා මෙන්න මේ වගේ ආසම කරන රත් කෙහෙල්, පූවල්ද මොනවද කියන කෙසෙල් වර්ග, එතකොට මෙන්න මේ වගේ ඇපල්, ඔන්න ඔය වගේ බඩු ගොඩක් අපි ගියා අකුරන පුංචි වැඩකට. ඒ ගිහින් එන ගමන් මමයි හබි අරගෙන ආවා. සමහර ඒවා අපේ ගෙදර අරගෙන ආවට පස්සේ කාලා පොඩි අය ඉතින්. පස්සේ තමයි වීඩියෝ කරන්න ඕනි කියලා හිතුනේ. මේ ඊට පහුවදා දවස මේ මගේ බර්ත්ඩේ එක දවස. මං උදෙම කිරිබත් හදලා ලුණු මිරිසුත් හැදුවා. ඉතින් ඔන්න බර්ත්ඩේ එකට තෑගි වගේක් අරගෙන ආවිත් තිබ්බා. බලමු දැන් මොනවද ඒ තෑගි කියලා. ඉතින් මට ගොඩක්ම හම්බුනේ මුදල් තෑගි තමයි. ඉතින් හබීගෙනුත් හම්බුනේ ලොකු මුදල් තෑග්ගක්. ඊට පස්සේ මට හිතුණා මට ඇඳුම් ගොඩක් තියෙනවා. මම මේ ආසාවෙන් තමයි මෙන්න මේ ෆ්‍රොක් එක ගත්තේ. ඒක ගොඩක් ලස්සනයි. ඉතින් ඊට අමතරව ඊට පස්සේ අක්කී ගෙනත් තිබ්බා මෙන්න මේ ලස්සන ටී-ෂර්ට් එක. ඒකත් හරිම ලස්සනයි. එයාගේ ෂොප් එකෙන් ගෙනත් තිබුණේ. පොළොන්නරු වෙන කෙනෙකුට පුළුවන් ස්කයි වර්ල්ඩ් එයාගේ ෂොප් එක නවනගරේ තියෙන්නේ 2 ඇලේ එකෙන් ගන්න. මෙන්න මේ වගේ අලුත්ම ඩිසයින් එකේ ඩෙනිම්ස් එකක්. ඉතින් හරිම ලස්සනයි. පිට ඔන් කරාම ඔයගොල්ලන්ට ෆොටෝස් දාන්නම්. ඊට පස්සේ මට සෙට් එකක් හම්බෙලා තිබුණා. මෙන්න මේ වගේ බොඩි ස්ප්‍රේ එකක්. හරිම සුවඳයි. ඒ වගේම මට ගොඩක් ආසාවක් තිබුණා වොච් එකක් ගන්න. මෙන්න මේ වොච් එකත් හබි තමයි අරගෙන දුන්නේ. ඒක හරිම ලස්සනයි. ඒ වගේම ඒක ගොඩක් වටිනවා. ඒක නිසා මම ඒකට ගොඩාක් කැමතියි. ඔය විදිහට ඉතින් shopping කරන්න ගිය වීඩියෝ කරගන්න බැරි වුණාට shopping කරලා ගත්ත දේවල් තමයි ටිකක් ඔයගොල්ලොත් එක්ක මම share කරගත්තේ. ඉතින් එහෙම විශේෂයෙන් දෙයක් ගන්න තිබුණ නැහැ. ඔන්න එන්න ඕගොල්ලන්ට මෙන්න මේ වගේ මගේ මල් පැල දැන් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. මම මෙන්න මේ වගේ ලස්සන මල් පැල ඕගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. ඉන්ඩෝ ප්ලාන්ට් මෙන්න මේ වගේ හරිම ලස්සනයි. මේ බලන්න හරිම ලස්සන කොළ තමයි තියෙන්නේ. හරිම ලස්සන එක එක හැඩේ කොළ තියෙන ඉන්ඩෝ ප්ලාන්ට් මගෙන් දැන් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ලස්සන පොට් එක රීපොට් කරලා මේ වගේ ලස්සන ගල් දාලා තමයි බලන්න මේ කොළේ ලස්සන කලර්ස් එකක් තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ඔක්කොම මේ විදිහට හදලා තියෙන මේ පොට් කරලා තියෙන පැල රුපියල් 1000ක් වැනි පුංචි මුදලකට මගෙන් මිලදී ගන්න. මේ ටික නම් මම සේල් කරන්නේ පොළොන්නරුව අවට ඉන්න අයට. ඉතින් අවට ඉන්න අයට පුළුවන් ඇවිල්ලා අරගෙන යන්න. එහෙමත් නැත්නම් මට පුළුවන් ඩිලිවරි කරන්න. ඉතින් මගේ නම්බර් එක පළවෙනි ෆස්ට් කමෙන්ට් එකට මම දාලා තියෙනවා. කැමති අය මට කෝල් කරන්න, මැසේජ් එකක් තියන්න. ඒ අයට පුළුවන් ළඟ පහළ නම් ඉන්නේ ඇවිත් අරන් යන්න. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.